එකට දෙන්න දැන් මම වැඩ කරනවා නේද? ඇඳට ගිහිල්ලා නිකන් ඔහේ ඉන්න ඕනේ නෑ නේ නිකන් බොරුවට මේ. එහෙම කියවන්න පුළුවන් නම් ඔයාට වෙන්නේ මොකක්ද දන්නවද? මේකෙන් පස්සේ හැරලා ඉන්නම එපා. ඒක හරි. මේ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ සැතපෙච්ච වෙලාව. මොකද දැන් ඔය ඉන්න ගොඩක් ළමයි ඉන්න නිදිමරපුවාම තමයි මේකේ ආදල් එක තියෙන්නේ කියලා හිතන්නේ. මම මේ මගේ පැට්‍රිස් එක රෑ එළි වෙනකම් පාඩම් කරනවා උදේ 6ට 4ට නිදාගන්න. එයා කැම්පස් එකේදී තර්ඩ් ඉයර් යද්දී එයාට සිවියර් ડિප්‍රෙෂන් ඇවිල්ලා තියෙනවා. විශ්ලේෂණාත්මක වෘත්තියෙන් ඉලක්ක කරා. ඔයාලා ඒ කියන්නේ ඔයාලගේ බ්‍රේන් එකට දෙන්න දැන් මම වැඩ කරනවා උඹ නිදාගන්න හදන්න එපා කියලා හරිද? හරි. එහෙමම දීලා තියෙනවා. නැත්තම් මේ ඕක ප්‍රැක්ටිස් වෙනවා මොකද්ද? අපි මම අර කියනවා නේද don't do the work that you have to do in your study table when you go to the bed කියලා හරිද? ඇඳට ගිහිල්ලා පාඩම් කරන මේසේ ළඟ ඉඳගෙන කරන දේ කරන්න එපා කියලා. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා ඇඳට ගිහිල්ලා පොත් බලන්න යන්න එපා. හරි? කවදාවත් කියන්නේ පොඩි නිකන් නැප් එකක් දාගෙන කොන්දත් රිදෙනවා වගේ ඒ හින්දා මම පොඩ්ඩක් ඇඳට ගිහිල්ලා පොඩි මේවා කරලා චුට්ටක් නිකන් රෙස්ට් එකට වගේ බලනවා පොතක් නේද? ඇඳට ගිහිල්ලා නිකන් ඔහේ ඉන්න ඕනේ නෑ නේ නිකන් බොරුවට මේවා ඉන්න ඕනේ නෑ. ඇඳට ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් පොතක් බලනවා කියලා යනවා ඇඳට. ගිහිල්ලා බලනවා ඔයාලා කවදා හරි පාඩම් කරලා තියෙනවද කියලා ඇඳට ගිහිල්ලා. හරිද? අඩුම තරමේ නවලක්වත් කියවන්න පුළුවන් කියලා. නවලෙම කියන්න එපා මේක. හරි. මේ එහෙම කියවන්න පුළුවන් නම් ඔයාට වෙන්නේ මොකක්ද දන්නවද? මේසේ ළඟ කරන වැඩේ මොකද මේසෙට ගිහිල්ලා ගියාට පස්සේ ඇඳේ කරන වැඩේ කරනවා. හරිද? ඒක තමයි ඇඳට ගිහලා නිදාගන්න එන කරන්නේ. මේසෙට ගිහිල්ලා හොඳට නිදාගන්න කටනවා නේද කියලා පිටාරේ. ඔයා රෙස්ට් එක ගන්නලා අර මං කියව උත්තර නිදාගන්න පැය 6ක් 6කුත් කියන්නේ මං කිව්වා 11ට නිදාගන්න අනිවාර්යෙන්. මේ අනිවාර්යෙන් නෑ. එකට තමයි මම කියන්නේ 1 am තමයි මගේ ටයිම් එක. 11 to 1 am between 11 to 1 am ඔයාලා නිදාගන්න ඕන අනිවාර්යෙන්. එකෙන් පස්සේ නම් කොහොමදවත් නිදාගන්න එපා. හරිද? මේ ඇහැරලා ඉන්න එපා. මේ එකෙන් පස්සේ ඇහැරලා ඉන්නම එපා. ඒක ඔයාගේ බ්‍රේන් එකට කරන ඩැමේජ් එකක්. හරි. ඒ කියන්නේ as a regular practice don't හරිද? නැතුව දැන් ඔයා දැන් කොහේ හරි යනවා ගමන. අරු කිව්වනේ 11ට එකට පස්සේ නිදාගන්න කියලා. මේ කියලා එකපාරට පාරේ බුදිය ගන්නවා. එහෙම නෙවෙයි කියන්නේ. හරිද? මේ කියන්නේ මොකද්ද? මේ ඔයා රෙගියුලර් පැට්‍රිස් එකක් විදියට don't wake after 1 am. හරිද? එකෙන් පස්සේ නිදාගන්න අනිවාර්යෙන්. මේ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ සැතපෙච්ච වෙලාව. මොකද ඔයා දැන් ඔය කුට්ටක් ළමයි ඉන්නවනේ ඔයාලගේ. කියන්නේ අපේ A level set එක ගත්තාම කියන්නේ කුලකේ ගත්තාම ඕකින්න ගොඩක් ළමයි ඉන්න නිදිමරපුවාම තමයි මේකේ ආදල් එක තියෙන්නේ කියලා හිතන්නේ. හරිද? මම නිදිමරන්න පුරුදු වෙලා තියෙනවා. නිදිමරනවානේ. මරනවා හරි පුරුදු වෙන්න මේ නිදිමරලා තියෙනවා. හරි. ඒ කියන්නේ අද හැරලා ඉන්න මොන දැන් ගානක් එහෙම මොකක් හරි හදාගන්න බැරුව තා ඉඳපන්කෝ. අද එළි වෙනකන් ඇහැරලා හරි මේ ගාන හදනවා. මම නිදා ගන්න නැහැ කියලා ඉඳලා තියෙනවා එහෙම මේ ඇහැරලා හරිද? ඉතින් ඒක මෝඩ වැඩක් පැට්‍රිස් එකක් විදියට මම ඔයාලට කියලා තියෙනවා ඕන තැන එක්සාම්පල් තියෙනවා. අර ඩොක්ටර් කෙනෙක්ගේ තිබ්බයි මේ ළඟදී ලෙක්චර් එකක්. එයාගේ YouTube එක මම දැක්කා මේ තියෙනවා ඒ කියන්නේ එයා ගියාපු ළමෙක් ඒ ලෙවල් කාලේ ඔයාලා වගේ දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා වගේ එයා ගාවට ඇවිල්ලා ඉතින් මම හිතන්නේ එයාගේ ඥාති හරිද ඇවිල්ලා කතා කරනවා මේ ඩොක්ටර් මම නැත්තම් මාමේ හරි අංකල් හරි අංකල් මම මේ මගේ පැට්‍රිස් එක රෑ එළි වෙනකන් පාඩම් කරනවා උදේ 6ට 4ට නිදා ගන්න හරිද කියලා හරි ඊට පස්සේ ඩොක්ටර් කියලා තිබ්බා don't do that ඒක කරන්න මෙපා කියලා හරි හැබැයි ළමයා ඇහුවේ නැහැ කරයාගේ පැට්‍රිස් වෙච්චනේ දැන් ඔයාලටත් ඇති උදේ රෑ එළි වෙනකන් ඇහැරලා ඉන්නවා උදේට දවල්ට නිදා ගන්නවා හරි එතකොට ඒකේ ලොකු දේවල් ටිකක් තියෙනවා හරිද එහෙම කරන්න එපා කියන්නේ ඊට පස්සේ ඩොක්ටර් කියනවා එයා කැම්පස් එකේදී තර්ඩ් ඉයර් යද්දී එයාට සිවියර් ડિප්‍රෙෂන් ඇවිල්ලා තියෙනවා සිවියර් ડિප්‍රෙෂන් හරි ඒකින්ද අර අපි ඕක හරියට ප්‍රැක්ටිස් කරන්න ඕන අපේ according to the biological factors වලට හරි අපි